hello සුබ දවසක් හැමෝටම අද ඔන්න මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ HTML lesson 3 සමා වෙන්න කියලා පළවෙනියට මිල්ලනවා වීඩියෝ එක ගොඩක් දික් වුණා මම දාන්න හිටපු දවසේ. ඉතින් ඒ නිසා මට ආයෙත් රෙකෝඩ් කරන්න වෙච්ච නිසා තමයි දැන් මේ මම ඔයාලට වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් so sorry. Extremely really sorry. කමක් නැහැ මම ඉතින් ඔයාලට වීඩියෝ එක දැන් ආයෙත් අරගෙන ආවනේ right ඉතින් ළමයි ඔයාලට කොහමද මගේ YouTube channel එක නම් subscribers ලා වැඩි වෙනවා thank you watch hours වැඩි වෙනවා thank you ඉතින් මගේ videos බලන ඔයාලට පුළුවන් මගේ WhatsApp group එකකටත් එකතු වෙන්න WhatsApp channel එකට එකතු වෙන්න ඊට පස්සේ පුළුවන් ඔයාලට මාත් එක්ක එකතු වෙලා ලස්සන ගමනක් යන්න web developer කෙනෙක් වෙන්න හරි අපි අද කතා කරන්නේ ෆෝම් එකක් හදන හැටි. ළමයි මම මේක ඔයාලට දාන්නම්. subscribe කරපු නැති කට්ටිය subscribe කරලා bell icon එක click කරලා all දාලා තියාගන්න. එතකොට වීඩියෝ ළඟටම ගන්න පුළුවන්. okay. ෆෝම් එකක් කියන්නේ මොකක්ද? input file එකක් කියන්නේ මොකක්ද? label එකක් කියන්නේ මොකක්ද? placeholder එකක්, input type, submit button, complete registration form. right form එකක් හදන විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. form එකක් කියලා කියන්නේ website එකක user කෙනෙකුගේ තොරතුරු ලබා ගන්න HTML element එකක් කියලා කිව්වා මම නිවැරදි. login form හදන්න පුළුවන්, registration form හදන්න පුළුවන්, contact form හදන්න පුළුවන්, feedback, job applications, Facebook, Google වගේ website හරහා forms හදන්න පුළුවන්. okay form එකක form tag එකක් ආරම්භක වෙන්නේ කොහොමද form කියලා ඇලෙයි දැම්මා ඊට පස්සේ form එක close කරන විදිය දාන්න පුළුවන් form එකක් ඇතුලේ input file එක දාන්න user ගේ දත්ත ලබා ගන්න tag එක දාන්න ඕන input type tags දාන්නේ input type tags කියලා සංගල වරහන් ඇතුලේ ඒක close කරලා types කියන එක දාන්න ඕනේ. text, email, password, ඊට පස්සේ numbers, date, file, checkbox, radio කියලා items ගොඩක් තියෙනවා මේකේ. label tag එකක label එක user කියනවා නම් මේ box එක මොන තුරුතුරුද කරන්න ඕනේ කියලා label දාන්න ඕන. label එකක් කියලා කියන්නේ userට කියන්න ඕනේ box එකක් තොරතුරු තියෙන්න ඕන කියලා box එකක් ඇතුලේ. එතකොට label full name, label clause, ඊට පස්සේ input type, tags, user file ඒ විදිහට තමයි ඒක කියන්න පුළුවන්. ඒක පහසුවෙන් තේරුම් ගන්න ලේසියි. මම ඔයාලට මේක practical එකක් කරගෙන එනවා. එතකොට placeholder කියලා කියන්නේ input එකක් ඇතුලේ පෙන්වන උපදෙස්. input එකක් ඇතුලේ පෙන්වන උපදෙස්. ඒක ඇතුලේ මෙන්නන්නේ ඒ කියන්නේ මේ විදිහට input ඊට පස්සේ type ඊට පස්සේ placeholder enter your name enter email email password name කියන ඒවත් අපිට add කරන්න පුළුවන්. ඊට පස්සේ text email text input type text එක නම ලිපිනේ වැනි text දාන්න පුළුවන්. ඊට පස්සේ input email address එක දාන්න පුළුවන්. right password numbers password input type එක ඇතුලේ password type සංගවලා තියෙනවා. එතකොට input type numbers input වරහන් ඇතුලේ ඊට පස්සේ type numbers වගේ වයස දුරකථනය වැනි අංක දාන්න පුළුවන්. date and radio checkbox date input type date එකක් input type කියලා දාලා ඊට පස්සේ ඒක ඇතුලේ තමයි දාන්නේ date එක input type radio කියලා දාලා ඒක ඇතුලේ තමයි දාන්න ඕනේ radio එක එකක් පමණක් තෝරගන්න කියලා තියෙන්නේ checkbox එක ඇතුලේ input type checkbox එකට වඩා තෝරා ගන්න ඕන. submit button එක දානකොට අපි type ඇතුලේ submit input type එක ඇතුලේ තමයි මේ හැම එකක්ම input ඇතුලේ තමයි දාන්න ඕන. input type submit buttons
ඒක සබ්මිට් කරලා දාන්න ඕන. ඊට පස්සේ අපි දානවා බටන් සබ්මිට් බටන්. ෆෝම් එකක සර්විස් එකට යවන්න භාවිතා කරනවා බටන් ඒක ඇතුලේ සබ්මිට් බටන්. මේ විදිහට දැම්මොත් ඒක යවන්න පුළුවන්. එතකොට complete registration form එකක් හැදෙන විදිහ මෙන්න මේ විදිහට තමයි label form label full name label bra ඊට පස්සේ input type text මේ විදිහට මේ code එක ඔයාලට පුළුවන් run කරන්න දාන්න VS code එකට දාලා ඊට පස්සේ අද දවසේ අපි ඉගෙන ගත දේවල් තමයි මේ තියෙන්නේ input text label placeholder text input email input password input number input date input radio input checkbox submit button easy thank you හරි දැන් මම කියන්නම් වැදගත්ම දේ ඔයාලට පුළුවන් මගේ YouTube channel එකේ පහලින් තියෙන subscribe button එක click කරලා හතරවෙනි lesson එකත් එක්ක එකතු වෙන්න මම මෙතනට දාලා නැහැ හතරවෙනි lesson එක මොකක්ද කියලා මම ඉක්මනට ඔයාලට හතරවෙනි lesson එක අරගෙන එනවා එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න පාඩම හොඳට studies කරන්න